More you thank, more you attract. මොකද්ද මේ කියන්නේ? අපි බලමු මොකද්ද මේ කියලා. ඉතින් වෙනද වගේම ගොඩක් ආදරේ මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මේ ස්තුතිවන්ත වීම. grateful වෙනවා, කෘතඥ වෙනවා කියන එක මොකක්ද කියලා. ඒ වගේම more you thank, more you attract කියන්නේ මොකක්ද? අපි ඉපදුණු දවසේ ඉඳලා අද වෙනකම්ම මේ ජීවත් වෙන්නේ කාගේ ශක්තියෙන්ද? අපි හිතන් ඉන්නේ මේ හැමදේම අපේ, මේ හැමදේම මගේ කියලානේ. හැබැයි අපි ජීවත් වෙන්නේ හිරුගේ ශක්තියෙන්. අපේ ශරීරයේ, අපේ ආහාර, මේ හැමදේම මේ ශක්තිය කාගේද? සූර්යයාගේ. ඉතින් මෙන්න මේ අපේ ජීවිතේ සඳහා පවතින්නේ අපිට ලැබෙන දේවල් මත. ඒක සූර්යයා වෙන්න පුළුවන්. ඒක අපි ගන්න ඔක්සිජන් ටික වෙන්න පුළුවන්. අපි කන ආහාර ටික වෙන්න පුළුවන්. අපිට මේ ජීවත් වෙන්න මේ පෘථිවියේ මේ ලැබිලා තියෙන ඉඩ වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම අපි කෘතඥ වෙන්න ඕනේ. මේ හැමදේම අපිට ලැබුණ දේවල්, අපේ පිනට ලැබුණ දේවල්, නැත්නම් වාසනාවට ලැබුණ දේවල්. සහ අපි මේ ලෝකෙට එද්දී කිසිම දෙයක් අරගෙන නෙවෙයි ඉන්නේ. අපිට මේ හැමදේම ලැබෙනවා. අපිට අයිතියක් නෑ, මේ කිසිම දෙයක අයිතියක් අපිට නැහැ. හැබැයි අපිට මේ හැමදේම ජීවත් වෙන්න අවශ්‍යින්ද ලැබෙනවා. එහෙනම් මේ ලැබෙන හැමදේටම අපි හැමදාම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම grateful වෙන්න ඕනේ කියන දේ. අපිට ප්‍රශ්නේදී ජීවිතේට බනිනවා මිසක් ජීවිතේ ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පුරුදු නැහැ. හැබැයි අපි ස්තුතිවන්ත වුණොත් තමයි අපිට සබාදහමේ මේ විශ්වයෙන් අපිට තව තවත් දේවල් ලබා දෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ ජීවිතේට ශාප කරන්න. අපිට මොකක් හරි නොලැබුණු ගමන් නැත්නම් අපි හිතන විදිහටම ජීවිතේ ඒ දේවල් සිද්ධ නොවුණු ගමන් අපි බනිනවා. අපිටම බනිනවා, සබාදහමට බනිනවා, මේ ලෝකෙට බනිනවා. ඉතින් මෙහෙම ශාප කර කර හිටියොත් ඇත්තටම අපිට දේවල් ලැබෙයිද? අපි ප්‍රාර්ථනා කරන දේවල් ලැබෙයිද? නැහැ. මම නම් හිතන්නේ මේ අපිට ප්‍රශ්න දීලා ඊට පස්සේ අභියෝග දීලා මේක අපේ සබාදහම අපිව චෙක් කරනවා. මෙයා තව දුරටත් දේවල් ලබන්න සුදුසුයිද? මෙයා තව දුරටත් මේ යුනිවර්ස් එකේ මේ සබාදහමේ තියෙන විශිෂ්ටතම දේවල් ලබන්න සුදුසු පුද්ගලයෙක්ද? එයා දන්නවද තමන්ට ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න? එයා දන්නවද තමන්ට ලැබුණු දෙයට කෘතඥ වෙන්න කියලා? මේ සබාදහම් බලනවා. ඒක ඇත්ත. ඉතින් ඔයත් පුරුදු වෙන්න. ඔයාට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. අපි මෙහෙම ගමුකෝ. මුලින් ඉඳලා අපේ අතීතයට, අපේ වර්තමානයට සහ අපේ අනාගතයට අපි ස්තුතිවන්ත වෙන්න. අපේ අතීතයට ස්තුතිවන්ත වෙන්නේ කොහොමද? අපේ අතීතය ගැන මතක් කරාම මේක සුන්දර වෙන්න පුළුවන්. නැත්තම් ඔයාට අතීතය කිව්වහම එච්චර ලොකු සතුටුදායක හැඟීමක් නොවෙන්න පුළුවන්. අභියෝග බහුල කාලයක් වෙන්න පුළුවන්. මොකක්ම හරි. ඔයා ඒ දෙයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයා ඒ දෙයට තව තවත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට මෙන්න මේ දේවල් ලැබුණා. මම මේ දේවල් මගේ ජීවිතේ එක්ස්පීරියන්ස් කරා. අන්නේ හැම දෙයකටම ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. පළවෙනියට මේ සබාදහමට, මේ සූර්යයාට ඔයාට ජීවත් වෙන්න ශක්තිය ලබා දෙනවට, ඔයාට කන්න බොන්න ආහාර ලැබෙනවට, ඔයාට ඉන්න තැනක් තියනවට නේද? ඔයා ගන්න හුස්මට, මේ හැම දෙයකටම පොඩි පොඩි දේවල් වලට ඔයා පටන් ගන්න ඕනි ස්තුතිවන්ත වෙන්න. මේ පොඩි පොඩි දේවල් වලින් පටන් ගත්තාම ඉබේම ඔයා හුරු වෙනවා ජීවිතේ හැම දෙයකටම කෘතඥ වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ අතීතයට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම අද දවස තුලදී අවදි වුණ වෙලාවේ ඉඳලා ඔයා නිින්දට යනකම් ඔයාට ලැබුණු අත්දැකීම්. මේ ජීවිතය කියන්නේ අත්දැකීමක්නේ. මේක ජර්නි එකක්නේ. ඒතකොට මේක ඇතුළතට ලැබෙන හැමදේම ඔයාට විය යුතු දේ. ඔයාගේ ජීවිතයට අවශ්‍ය දේ. එක්ක ඔයා මැචුවර්ඩ් වෙන්න, එක්ක ඔයා මේ ජීවිතේ අවබෝධ කරගන්න මේ වෙනුවෙන් තමයි මේ දේවල් ලැබෙන්නේ. ඉතින් අද දවසේ ඔයා අවදි වුණු වෙලාවේ ඉඳලා නිින්දට යනකම්ම ඔයාට ලැබුණු සියලු දේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ස්තුතිවන්ත වෙන්න ලැබුණු හොඳ දේට විතරද? නෑ. අපිට වැරදෙන දන අන්නේ ඒක. අපිට හොඳ දේවල්ම ලැබෙනවා නම්, අපිට සතුටුදායක දේවල්ම ලැබෙනවා නම් මොකද කරන්නේ? අපිට ඕන නම් ස්තුතිවන්ත වෙන්න පුළුවන්.
හැබැයි මේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා කියන්නේ අපිට ලැබෙන දෙයට විතරක් ස්තුතිවන්ත වෙන එක නෙවෙයි. අපිට අපි ආස දෙයට විතරක් ස්තුතිවන්ත වෙන එක නෙවෙයි. එදිනදා ජීවිතේ වාට මොකද්ද ලැබෙන්නේ? ඒයින් කිසියම් දෙයක් ඔයාගේ ජීවිතේට ගන්න තියෙනවා. ඒ අත්දැකීම ඔයාට ඕනේ. අන්නේ හැම දෙයකටම ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා කියන්නේ අන්න ඒකයි. ඒ ඔයාට ස්තුතිවන්ත වෙන්න. ඔයා ස්තුතිවන්ත වෙනවා කියන්නේ ඔයාට. ඔයාව දරා ගන්න ඔයාට. ඔයාට හොඳ නරක දෙකටම ඔයත් එක්ක ඉන්න ඔයාටයි ඔයා ස්තුතිවන්ත වෙන්නේ. අපි විශ්වයට ස්තුතිවන්ත වෙනවා තමයි. අපි කියනවා තමයි thank you I'm grateful for my mother universe කියලා. හැබැයි මේ යුනිවර්ස් එකට ඉස්සෙල්ලා ඔයා ස්තුතිවන්ත වෙන්නේ ඔයාගේම යුනිවර්ස් එකට, ඔයාගේම විශ්වයට, ඔයාගේම සබාදහමට. මේ සබාදහම ඔයා කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ නිසා ඔයාගේ දවස ඇතුළතදී ඔයාට ලැබුණු හැම අත්දැකීමකටම ස්තුතිවන්ත වෙන්න. ඔයාට ලැබුණු දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔයාට නොලැබුණු දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. මේ ස්තුතිවන්ත වීම එක්ක ලැබෙන තව දෙයක් තමයි අර මානසික සැනසීම නැත්නම් inner peace කියන එක. ඒ මොකද ඔයා කිසියම් දෙයකට ස්තුතිවන්ත වෙනවා නම් ඒ හැඟීමෙන්ම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා නම් ඒකේ තේරුම තමයි ඔයා ඒක පිළිගන්නවා කියන එක. ඔයා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒතර ප්‍රතික්ෂේප කිරීමක් නැහැ කියන්නේ එතනින් ඔයාට හැදෙන්නේ මොකද්ද? ඔයාට එතනින් කිසියම් විදිහක නිදහසක් හැදෙනවා. එතන මේ හැමදේම බැඳිලා තියෙන්නේ ඔයාගේ මේ සැනසීම හොයා ගන්නවා කියන එක. ඔයා මේ සැනසීම හොයාගන්න ගමනේදී හම්බෙන පොයින්ට්ස් තමයි මේවා. ඔයා කෙනෙක්ට ස්තුතිවන්ත වෙන, ඔයා දෙයකට ස්තුතිවන්ත වෙනවා කියන්නෙම ඔයා ඒක ප්‍රතික්ෂේප කරලා ලැබෙන පීඩනය ඔයාට ලැබෙන්නේ නැහැ කියන එක. ඔයා ඒක පිළිගන්නවා කියන එක තමයි මේ ස්තුතිවන්ත වීම කියන එකේ තව දෙයක්. ඔයා ඒක පිළිගන්න. ඒ පිළිගැනීම මගින්, ඇක්සෙප්ට් කිරීම මගින්, සරෙන්ඩර් වීම මගින් මොකද්ද වෙන්නේ? ඔයාගේ අභ්‍යන්තර සැනසීම ටිකෙන් ටික හැදෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ විශිෂ්ට අපිට වචන වලින් කියලා ඉවර කරගන්න බැරි හැඟීමක් තමයි මේ ග්‍රේට්ෆුල් වෙනවා, කෘතඥ වෙනවා කියන්නේ. ඒ හින්දා ඔයාගේ වර්තමානයට කෘතඥ වෙන්න. ඒ වගේම ඔයාගේ අනාගතය ගත්තාම ඔයා අනාගතය ගැන හිතලා දුක් වෙනවා නම් ඔයාට අනාගතයේදී මොනවා වේද කියලා බය තියනවා නම් නැත්නම් පීඩණයෙන් ඉන්නවා නම් ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. මගේ අනාගතයට මම ස්තුතිවන්ත වෙනවා. මට ලස්සන අනාගතයක් තියෙනවා. මම ඒ අනාගතයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපි දන්න දෙයක් නේ gratitude journal එක ලියන එක. දන්නේ නැත්නම් gratitude journal කියන්නේ අපි grateful වෙන දේවල් එදිනෙදා අපි දවසේ ලියනවා. අපි journal එකක් වෙනම ලියන්න පුළුවන්, gratitude journal ලියන්න පුළුවන්. ඉතින් මේ වගේ එතකොට සමහර තව දෙයක් තියෙනවා අර පොඩි ලස්සන කොළවල ලියලා අර gratitude jar එකක් හදන්න. ඒකත් ඔය ගොඩාක් ලියන්න අකමැති අයට හොඳ ක්‍රමයක්. අර ලස්සන jar එකක් අරගෙන ඒකට පාට කොළ වලින් ලියලා ඒ දවස් ඇතුළතදී අපි ඒ jar එකට දානවා. ඒ වගේ කැමති විදිහකට ඔයාට එක්ක කියන්න පුළුවන්, එක්ක ඔයාට ලියන්න පුළුවන් මේ මොකක්ම හරි ක්‍රමයකට ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මගේ gratitude journal එක. මම ඒකේ තමයි මගේ ස්තුතිවන්ත වීම හැමදේම ලියන්නේ. ඉතින් මම හැමදාම ලියන්නේ නැහැ. හැබැයි මට අවශ්‍ය වෙලාවට මම ලියන්නේ මේකේ. ඉතින් මේ ස්තුතිවන්ත වීම ඔයාට කැමති ක්‍රමයකට කරන්න පුළුවන්. ඔයා කැමති විදිහකට කරන්න පුළුවන්. ඔයාට හිතට දැනෙන්න මොන විදිහටද? ඔයාට මේ සබාධම, ඔයාට ජීවිතේ ලැබෙන දේවල් වලට ස්තුතිවන්ත වීම කියන හැඟීම ඒ ෆ්‍රීකවන්සි එක ඒක ඔයාට කොහොමද දැනෙන්නේ? අන්න ඒ විදිහට ඔයා ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම තමයි මේ ස්තුතිවන්ත වීම තුළ තියෙන තව දෙයක් තමයි අර මං කලින් කියපු එක. More you thank, more you attract. මොකද්ද මේ කියන්නේ? ඔයා ස්තුතිවන්ත වෙන තරමට ඔයාට දේවල් ආකර්ෂණය වෙනවා. ඒක වෙන්නේ ඔයා දන්නවා ඔයාට දෙයක් ලැබුණාම ඔයා ඒ දෙයට ලොකු වටිනාකමක් දෙනවා. ඔයා ඒ දෙයට හදවතින්ම කෘතඥ වෙනවා කියන්නේ ඔයාට තව දේවල් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ජර්නි එක ඇතුලේ අපි මේ යන ගමනේදී මේ ස්තුතිවන්ත වීම, කෘතඥ වීම මේක පොඩි දෙයකට වෙන්න පුළුවන්, ලොකු දෙයකට වෙන්න පුළුවන්. අපේ එදිනදා ජීවිතේ හැම දෙයකටම ඔයාගේ හදවතින් ඔයා දෙන වටිනාකම, ඔයා දෙන ගරු කිරීම මත මේ හැම දෙයක්ම තීරණය වෙනවා.
ඒක ඔයාට කියන්න පුළුවන් අනේ මේ සමහරු ඉන්නවා එහෙම නැහැ. එයාට හැමදේම ලැබෙනවා වුණාට එයාට ගානකුත් නැහැ. එයා එහෙම ස්තුතිවන්ත වීමකුත් නැහැ. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා මගේ චූටි මගේ හැම දෙයකටම මම ස්තුතිවන්ත වෙනවා. ඒනකොට මට දේවල් ලැබෙන්නේ නැහැ. එයාලට එහෙම වෙනවා. මේකයි මේ වගේ තර්ක කර කර මේ වගේ අනිත් අය එක්ක කම්පෙයාර් කර කර යන්න ඕන ගමනක් නෙවෙයි මේක. මොකද මේ දේවල් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. මම කලින් වීඩියෝ වලත් කියනවා වගේ નિયમિત කාලයක් එනවා හැම මිනිස්සෙක්ටම එක එක දේවල් සිද්ධ වෙන්න. ඒ මිනිස්සයා ඒ තැනට මැචුවර්ඩ් වෙන්න ඕනේ. එයා පරිණත වෙන්න ඕනේ. එයාට ජීවිතය ගැන අවබෝධයක් ඇති වෙන්න ඕනේ. එතකන් සමහර දේවල් අපිට ආකර්ෂණය නොවෙන්න පුළුවන්. ඒ වගේම අපේ කර්මය කියන දේ ජීවිතයට ඇතුළත් වෙනවා. අතර මේ හැම දෙයකම එකතුවක් තමයි මේ ජීවිතය කියන්නේ. ඒ නිසා තව කෙනෙක්ගේ ජීවිතයයි ඔයාගේ ජීවිතයයි කම්පෙයාර් කරන එක කරන්න ඕනෙම නැති වැඩක්. මොකද ඒ අයගේ ජීවිතවල වෙන ක්‍රියාවන් එක එක විදිහයි. හැබැයි ඔයා දන්නවනම් මෙන්න මේ ග්‍රේට්ෆුල් වීම කියන එක ඔයාගේ ජීවිතයට එකතු කරගන්න කවමදාවත් වරදින්නේ නැහැ. කවමදාකවත් ඔයාට ලැබෙන්න සුදුසුම දේවල් ඔයාගෙන් ගිලිහිලා යන්නේ නැහැ. මේක එක්සෑම් එක. සබාදහමෙන් ඔයාට තියෙන විභාගය. ඔයා ඒක පාස් වෙන්න ඕනේ. ඔයා හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. උදේට නැගිට ගමන් ඔයාද ජීවත් වෙනවනේ. ඔයා උදේ පාන්දර හැරුණා කියන්නේ ඔයා ජීවත් වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතයට ස්තුතිවන්ත වෙන්න. ඔයා රාත්‍රී නිින්දට යනවා. ඔයා එක්ක ඉන්නවා. ඒකට ස්තුතිවන්ත වෙන්න. උදේ කාලේ හරි කමන්නේ රාත්‍රී කාලේ හරි කමන්නේ ඔයාගේ වැඩ ඉවර වෙලා ඔයාට ෆ්‍රී එකක් තියෙන වෙලාවට පොඩි වෙලාවක් අරන් ස්තුතිවන්ත වෙන්න. මේ විශ්වයට මේ සබාධමයට දෙවියන්ට ඔයා සලකන විදිහ මොකක්ද වැදගත් නැහැ. ඔයාගේ හදවතින්ම එන්න ඕනේ ඒ කෘතඥ වීමේ හැඟීම, ඒ ස්තුතිවන්ත වීමේ හැඟීමයි ඔයාගෙන් එන්න ඕනේ. ඔයා මේ සබාධමයට මේ විශ්වයට නිකුත් කරන්න ඕනේ ෆ්‍රීකවන්සි එක ඒකයි. ඉතින් ඒ හින්දා මතක් කරලා ජීවිතයට එකතු කරගන්න ඕන දේ තමයි මේ grateful වෙනවා. Today I am grateful for my food. Today I am grateful for my job. Today I am grateful for my family. එච්චර මුදල් ප්‍රමාණයක් ලැබුණා. මං ඒකට ස්තුතිවන්ත වෙනවා. මෙන්න මේ විදිහට ඔයාට දැනෙන්නේ මොනවාද? ඒවට ස්තුතියි කියලා ලියන්න. එක්ක කියන්න. ඒ වගේම ඔයාට අද දවසේදී මේ විදිහේ හිතරිදීමක් වුණා. හැබැයි මම මේ දේ එකෙන් ඉගෙන ගත්තා. ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒතර අන්න ඒකයි වෙන්න ඕනේ. මට මේ විදිහේ අභියෝගයක් අද වුණා. ඇයි මගේ ජීවිතේට මෙහෙම අභියෝග එන්නේ? මං කරපු වැරද්ද කියනවා වෙනුවට මොකද්ද කියන්න ඕනේ? මං අද මේ වගේ අභියෝගයකට මුහුණ දුන්නා. මං ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඒකට ගොඩාක් ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. අන්න ඒ විදිහට ඔයාගේ මනස ඔයාගේ සිතුවිලි පරිවර්තනය කරගන්න ඔයාගේ ජීවිතේ හිතා ගන්නවත් බැරි විදිහට ලස්සන වෙනවා. ඒ වගේම මේ විශ්වයේ මේ සබාධමේ තියෙන විශිෂ්ටතම දේවල් ඔයාට ආකර්ෂණය වෙන්න ගන්නවා. ඉතින් ඒ හින්දා හදවතින්ම ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. අපි මැනිෆෙස්ටේෂන් කරද්දී අපේ අනාගතයේදී ලැබෙන්න තියෙන දේවල් වලට අපි ස්තුතිවන්ත වෙනවනේ. මට මේ දේ ලබා දුන්නට ස්තුතියි. නේද? එහෙම කරනවනේ. හැබැයි ඔයා හිතලා බලන්න ඔයා ඒ දේ කරන්නේ හැඟීමෙන්මද? අපිට ඕන තරම් ලියන්න පුළුවන්. අපිට ඕන තරම් කියන්න පුළුවන්. හැබැයි හැඟීම කියන්නේ ඒක හදවතින් එන්න ඕන දෙයක්. ඒ හින්දා අනාගතයේ දේවල් ફોકસ කරනව වෙනුවට මේ වර්තමාන මොහොතේ ඔයාට ලැබිලා තියෙන දේට ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්නකෝ. එතකොට ඉබේම ඔයාට ලැබෙන්න ඕන හොඳම දේ මැනිෆෙස්ට් වෙලා ඉවරයි. ඒ හින්දා මං ආදරෙන් ඉල්ලනවා ඔයාගේ ජීවිතේ සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ඕනේ නම් ඔයාගේ මැනිෆෙස්ටේෂන් ඔය ආස දේවල් ඔයාගේ ජීවිතයට ඇට්‍රැක්ට් කරගන්න ඕනේ නම් හැමදාම ඔයාගේ ජීවිතයට කෘතඥ වෙන්න. ඔයාගේ ජීවිතයට වාස කරන සබාධම විශ්ව මාතාව දෙවියන් මේ කවුරුන් හෝ මේ දෙයට ස්තුතිවන්ත වෙන්න. මේ process එකට මේ ලෝකේ ක්‍රියාවලියට ස්තුතිවන්ත වෙන්න. ඔයාට ස්තුතිවන්ත වෙන්න. ඉතින් ඒ දේ ජීවිතයට එකතු කරගනී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම හිතනවා අද වීඩියෝ එකේනොත් ඔයාගේ ජීවිතයට ලස්සන දෙයක් එකතු කරගන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න මතක් කරලා සැනසීමෙන් ඉන්න.